පාළු පාරක්නේ. අපි ඉක්මන් කරලා ගෙදර ගියොත් හොඳයි නේද? ඔව් ඒක හරි. අපිට වෙලාව ගියා තේරුණේවත් නැහැ. අනේ මගේ පුතා බලන්නකෝ යා නිදාගෙන ඉද්දි හරි හොරතල්. මොකද උනේ ක්‍රිෂ්ණා බය වුණානේ? මේ වෙස්මුණ ඇත්තටම හරිම ලස්සනයි අයියේ. මට මේක තියාගන්න දෙනවද? එතකොට මට පුළුවන් මේක දාගෙන ගිහින් රාධාව බය කරන්න. ඕ මේක මං ඔයාට දුන්නාම මං කොහොමද ඔයාව බය කරන්නේ? අයියේ. හරි හරි හොඳයි. මෙන්න ගන්න. හරි නියමයි. බලන්නකෝ යශෝදේ දෙන්නගේ බැඳීම කොච්චර ලස්සනද කියලා. අම්මේ අපිට පාර වැරදිලා කියලා වට හිතෙන්නේ නැද්ද? අර වගේම ගෙදරක් අපි මීට කලිනුත් දැක්කනේ. ඇත්තටම අපිට පාර වැරදිලාද? මේ ගවයොත් කලබල වෙලා. යශෝදා මම ඉක්මනටම ගිහිල්ලා අර ඈත පේන ගෙදර අයගෙන් පාර අහලා එන්නම්. මාත් ඔයත් එක්ක යන්න එන්නම්. දරුවනේ ඔයාලා මෙතනම ඉන්න. අපි ඉක්මනට එන්න. හරි හරි හොඳයි හොඳයි අම්මේ. අම්මේ. මොකද තාම යාළුවා නැත්තේ? අම්මයි තාත්තයි සෑහෙන පරක්කුයිනේ අයියේ. ඉන්න ක්‍රිෂ්ණ මං ගිහින් බලන්න. මේ මොන මායාවක්ද? ගෙදර ඈතට යන්නේ මොකද? මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. මොනවා? මෙච්චර වෙස්මුණු ගොඩක්. ඒකත් හොඳයි. මේව ගිහලා මගේ යාළුවන්ටත් දෙන්න පුළුවන් නේ. ඔහොම ඉන්න අයියේ. මට මොකක් හරි අමුත්තක් දැනෙනවා. ඔය හැමදේටම බොරුවට බය වෙනවනේ ක්‍රිෂ්ණා. මේ මොකද? ඔය මාත් එක්කද සෙල්ලම් කරන්නේ? අයියේ. අනේ. අයියා කොහෙටද ගියේ? මං කොහොමද මෙතනට ආවේ? මෙච්චර දුරවල් ගොඩක්. මොකද්ද මේ තැන? කවුද? කවුද උතන? කවුද කියන්න? ඉන්න. බලන්නකො ලස්සන. අනේ මෙතන අනිවාර්යෙන්ම මොකක් හරි දුෂ්ට මායාවක් තියෙනවාමයි. ක්‍රිෂ්ණා! ක්‍රිෂ්ණා! අනේ අම්මේ! අම්මේ! අනේ බේරගන්න! පුතේ! අම්මේ! ඒ වුණාට අම්මා මට කතා කරන විදිහ මොකක් හරි වෙනසක් තියෙනවනේ. ඔයා මගේ අම්මා වෙන්න කොහොමද බෑ? එහෙනම් මාව අඳුරගත්ත නේද? ඒ වුණාට කපටි මෝඩ ළමයෝ. ඔයාලා මේක ඇතුළට ආවට ඔයාලට එහෙම ලේසියෙන් එළියට යන්න දෙන්නේ නෑ මම. අම්මේ! බය වෙන්න එපා. මං ඔයාලට මේ මායාවන්ගෙන් බේරෙන්න පුළුවන් තරම් අවස්ථාවල් දෙන්නම්. මොකද මගේ හදවත මගේ මායාවල් වලට වඩා ලොකුයි. ක්‍රිෂ්ණා? තාත්තේ! රැවටුණා නේද ඔය ළමයා? කොහෙද මගේ පවුලේ කියනවා? පවුලේ අයවද ඕනේ? එහෙනම් ඉතින් එන්න. කොහෙද තමුන් ගියේ? තමුන් කොහෙද? මට හිතෙන්නේ කවුරු හරි ක්‍රිෂ්ණා? අනේ අයියේ මං සෑහෙන වෙලා ඉඳන් ඔයාව හොයන්නේ. ඇයි කියලා කියනවද ඔයා මෙච්චර තදින් මාව බදාගන්නේ? මගේ අයියා කවදාවත් මට මෙහෙම රිද්දන්නේ නැහැ. අතාරිනවා. අතාරිනවා. හැබැයි මට පේන්නේ නම් ඔයා ගොඩක් දක්ෂ ළමයෙක් වගේ. ඒ වුණාට ප්‍රශ්නේ තමයි කපටි ළමයෝ. ඔයාට පුළුවන්ද ඔයාගේ පවුලේ අයව මගේ මායාවන් වලින් බේරගන්න හෙට ඉරපා යන්න කලින්? මොකෝ?
ඔයාට එක කරගන්න බැරි වුණොත් ඔයාගේ පවුලේ අය හිර වෙනවා මගේ මායා උගුල් වල සාදාහටම. අම්මේ පොඩ්ඩක් ඉන්න අයියේ තාත්තේ අයියේ මා බේරගන්න අයියේ මම එනවා. ඔයා කීයටවත් මගේ මල්ලි නම් වෙන්න බෑ. එහෙනම් අඳුරගන්න නේද? තමුන් කොහෙටද ගියේ? මං ඔයාව සෑහෙන වෙලාවක ඉඳන් හොයන්නේ. කරන්නම්කෝ හොඳ වැඩක් මායා අසුරයා. නවතින්න අයියේ මම ඔයාගේ මල්ලි ක්‍රිෂ්ණා. මම තමුන්ට හොඳ පාඩමක් උගන්වනවා. කියනවා මගේ පවුලේ අය කොහෙද? ක්‍රිෂ්ණගේ බටනලාව මට ඔබ අඳුරගන්න බැරි වුණා ක්‍රිෂ්ණා. ඒකට සමා වෙන්න. ඔයාගේ අතේ කිසිම වැරද්දක් නැහැ අයියේ. මේ සේරම අර දුෂ්ට රකුසගේ වැඩ. හෙට උදේ වෙන්න කලින් අපි අම්මවයි තාත්තවයි හොයාගෙන මේ උගලේ කොහොම හරි බේරෙන්න ක්‍රමයක් හිතන්න ඕනේ. ඉක්මන් කරන්න ක්‍රිෂ්ණා. අපි අම්මවයි තාත්තවයි හොයා ගන්න ඕනේ. යමු. මේ තියෙන්නේ මං හිතන්නේ මෙතනින් එළියට යන්න තියෙන දොරටුව මේක වෙන්න ඇති. නවතින්න ක්‍රිෂ්ණා. අයියේ මේ වෙච්ච දේවල් වලින් නම් තේරෙන්නේ මෙතන පේන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන දේ නෙමෙයි අපිට පේන්නේ. ඒ කියන්නේ මෙතනින් පිට වෙන මාර්ගය මේක වෙන්න ඕනේ. ඒත් අපිට ඒක පේන්නේ නැහැ. ඔව් ක්‍රිෂ්ණා ඔයා ඔය කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත වෙන්න පුළුවන්. අපි ඉස්සරහට යමු. මං ඔයත් එක්කම ඉන්නවා. අනේ අපි ඇත්තටම වැටෙනවනේ. ඔන්න අර ගෙදර තියෙනවා. කොතනද? එන්නේ යමු. පොඩ්ඩක් ඉන්න අයියේ. ඔයාට අමතක වුණාද? නෑ නෑ මට මතකයි. ඒන දේවල් නෙමේ සිද්ධ වෙන්නේ. එතකොට සිද්ධ වෙන දේවල් නෙමේ පේන්නේ. මං හරියට කිව්වනේ. ඒත් ඒ කිව්වේ මොකද අයියෝ ඔයාට තේරුනේ නැද්ද? තේරුණා. ගින්න එන්නේ අපේ පැත්තටනේ ක්‍රිෂ්ණා. මගේ මායාවලින් බේරෙන්න එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. පුළුවන් නම් බේරිලා පෙන්නනවා. මම කිව්වා නේද මගේ උගුල් වලින් බේරෙන්න බෑ කියලා. දැන් ඉතින් දෙන්නම ගින්නේ හිර වෙලා ඉන්නවා. මොකද ඔයා අපි වැඩ දැකලා බය වුණාද? මොනවා ක්‍රිස්ටලා දෙන්නේ? අපි කොහොමත් මුලී දම්ම ඔයාගේ කපටිකම දැනගෙන හිටියා. අයියේ ඔයා දැන්ම ගිහිල්ලා අපේ අම්මවයි තාත්තවයි හොයන්න. එතකම් මම මේ අසුරයාට පොඩි සෙල්ලමක් පෙන්නන්නම්කෝ. ඔයා මට මොනවා කියලා කරන්නද? උද්දච්ච ළමයා. මේ වතුර කොහෙන්ද ආවේ? මොනවා මෙච්චර රස්තියක්? නෑ හිතලයි වෙලාවකට හිතලයි බොයි වෙලාවකට රස්නේ. අනේ මට මොකද මේ වෙන්නේ? මගේ මායාවලට වඩා වැඩියෙන් මායාවල් තියෙනවද? කවුද ඔයා? ඇත්තට මම මේ මොනවද දකින්නේ? අනේ අපෝයි. අනේ මට සමා වෙන්න දෙවිඳුනි. අනේ මම මේ මායා ලෝකෙන් නිදහස් කරන්න.
තමුන් මේ මායා කපටි වැඩ සේරම ටික කරලා දැන් ඉතින් එනවද මගේ නිදහස ඉල්ලන්න? දෙවිඳුනි මං අනිත් අයට මෙහෙම දේවල් කරලා විනෝදයෙන් තමයි හිටියේ. ඒ උනාට මොකද්ද අවාසනාවකට වගේ මම ඍෂි මුනිවරයෙකුටත් මේ වගේ කරලා එයාගේ සාපකින් මාව මේ මායා ලෝකෙ හිර වුණා. කිසිම කෙනෙකුට තමුන්ගේ විනෝදය වෙනුවෙන් කපටි මායා වැඩ කරන එක හොඳ දෙයක් නෙවෙයි. මාව මේ ලෝකෙන් නිදහස් කරලා දෙන්න. මං ඔබතුමාට පොරොන්දු වෙනවා. මං අයි කවදාවත් එහෙම නරක වැඩ කරන්නේ නෑ කියලා. ඒක ගොඩක් හොඳයි. ස්තුතියි දෙවිඳුනි. අනේ මේ අපි කොහෙද? මං හිතන්නේ අපි මායා ලෝකෙන් බේරුණා. ඉක්මන් කරලා අපි මෙතනින් යමු. ක්‍රිෂ්ණා! අම්මේ තාත්තේ ක්‍රිෂ්ණ ඔයා නේද මේ ඇත්තටම ඉන්නේ? ඔව් අයියේ මේ මම තමයි. කිසි දෙයකට බය වෙන්න එපා. ඉක්මනට යමු. ගමට යන්න මේ පැත්තෙන් ළඟයි. ඔව් අම්මේ ඉක්මන් කරලා යමු. මට නම් දැන් හොඳටම බඩගිනි. හා අපි යමු මගේ පුතේ.